හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පාලන කාලයේදී හමුදාවේ කෝප්‍රල්වරීකගේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යාමෙන් අදටත් තමාට යන්නේන මං නැති වී ඇතැයි හමුදාවේ හිටපු සැරයන් SAS විජේතුංග පවසයි. බත්තර මුල්ලේ මම RSM අයි කියන රෙජිමෙන්තු සැරෙන් මේ උපදේශක කියන තනතුරේ රාජකාරී කරමින් හිටියා. ඒක හිටියා කාන්තා සෙබලියක්. ඒ කාන්තාව මම ගිය මාසයක් මර යනකොට ගොඩාක් සෙබළුන්ගෙන් චෝදනාව සෙබලිය මේ විනය නැතුව කඳවුර තුල හැසිරෙන 2008 ජනවාරි මාසේ හන්දාවේ 7:00ට විතර සුනිල භෝජනාගාරේ රාත්‍රී ආහාර ගන්න ගිහිල්ලා තන රාජකාරී සම්බන්ධව යොදලා හිටපු නිලධාරීන් මට කතා කරලා කිව්වා සර් මෙතන මෙස් එකේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් එන්න කියලා. ඊපස්සේ මම එතෙන්ට දුවගෙන යනකොට ඊට කියපු සෙබලිය මට වුණ හයියෙන් කෑ ගහ එතන ජේෂ්ඨ නිලධාරීන්ට බයිනවා. ඉතින් ඒගොල්ලෝ හරි බයයි කෝපල්ට මොනවත් කියන්න. හේතුව නිතරම කඳවුරේ කවුරු හරි මොනවාරි ජේෂ්ඨ කෙනෙක් මොනවාරි කිව්වොත් එහෙම වැඩි නටන්න එපා ට්‍රාන්ස්ෆර් එක දෙනවා. ඒ කියන්නේ යාර පුරුදු වෙලා හිටියා ආමි කමාන්ඩර්ට කියනවා කියලා. ඒ රාජකාරී කරන කාලේ හිටියේ මේ දැන් විශ්‍රාම ගිය ජෙනරල් සරත් පොන්සේකා ඒස තමයි ආමි කමාන්ඩර් හිටියේ. ඒ නම කියලා මේව කරපුවා ඉතින් කවුරු කතා කරන්නේ මට ඉතින් මෙයාගේ වරද්ද පෙන්නලා දෙන්න උනා. මට හිතවත්තු කතා කරලා කිව්වා සර්ට විරුද්ධ මේ වගේ මේ කාන්තාව චෝදනාවක් ඉදිරිපත් කරලා තිනවා. යුදා මුදාපතිතුමාට සර් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා සර් ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ කඳවුරට ජේෂ්ඨම නිලධාරියෙක් කතා කරලා කිව්වා මේ මිස්ටර්ට මේ වාග්මූලික පරීක්ෂණ උසාවියක් පවත්වලා කට උත්තරයක් ගන්න දෙනවා. මම මොකටද කියලා අර කාන්තාව මාට විරුද්ධව ආමි කමාන්ඩර් රපෝට්ටුවක් කරලා තියෙනවා. පස්සේ මම කවන්නේ සර් මම මුකුත් වරදක් කරේ නැහැ නේ මම ළමයට උපදෙස් දුන්නා විතරයි කියලා දාමුදා පොලිසියෙන් ආව කියන්න දෙනවා කිව්වා. ඒ කිව්වා වගේම දාමුදා පොලිසියෙන් ආවා මේක කමාන්ඩරෙන් ආපු එකක්. ඊට පස්සේ සිරකූඩුවට දැම්මම ආව. පස්සේ දාලා ඊට පස්සේ එළි වෙනකල් හිටියා මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ වගේ එකකට ගියේ දාමුදායි කොච්චර හිටියත් මම එළි වෙනකල් අඬ සිරකූඩුවටලා හිටියා. එතන අනදල නිලධාරීතුමා ගාවට අරන් යන්න ඕන කියලා. එතකොට හිටිය අනදල නිලධාරී කර්නල් ඩෑස් කියලා නිලධාරී. පස්සේ ගිය ගමන් එතනින් ඒස මේ පුටුවෙන් නැගිට්ටේ මේ උඹද මිනිහා කියාගෙන ආපු ගමන් මේ උඹ කමාන්ඩර් බැන්නද කියලා ඇහුවා. ජෙනරල් සරත් පොන්සේකා සර් ඒසට බැන්නද කියලා මම කන්නේ සර් මම මොකටද බැන්නේ මම බැන්නේ නැහැ වචනයක්වත් කියලා නැහැ නේ කියලා. ගහනකොට මට හෑන්ඩ් කප් අතට දාලා තිබුණා නම් මං එහෙම වැටුණා. ඒ වැටුණ ගමන් මේ එතනම ළඟ හිටියා වැටෙනකොටම එතකොටම ගැහුවා පයින් පාරක්. එතකොට නිලයන් මඳන් හිටිය බූට් එක බූට් සපත්තුව වැදුණා මගේ මේ මෙතන අදටත් තියෙනවා මේ දත බුරුල්ුණා කටින් ලේ ආවා. ඊට පස්සේ මම ඒ ලේ දාන්න තුනම මම ලේ ගිලා මේ එහෙම වැටිලා හිටියා. ඊට පස්සේ ආයි ගැහුවේ නැහැ. මට ඉතින් මේක කියන්න කෙනෙකුත් නැහැ. මටත් අදා ගන්න යුදා හමුදා ඉතිහාසයේ මම හිතන්නේ මේට එහා දෙයක් මේ වගේ දෙයක් මම මේ අහලත් නැහැ. මොකද හේතුව දුරකථන ඇමතුමකින් තමයි මේ සියලු දේවල් සිද්ධ වුණේ. නිවැරදි පුද්ගලයෙක් වැරදිකරුවෙක් කළා යුදා හමුදා පොත්තුමාට ජෙනරල් සරත් පොන්සේකා සර්ට ඒ හරහා තමයි මට මේ ඉරණම අත්ුනේ. වරදක් නැති වුණත් මට යුදා හමුදාවෙන් ඒ දුන්න ලියුම අරගෙන එන්න වුණා. අදවත් දන්නේ මම කරපු වරද මොකද්ද මාව යුදා හමුදාවෙන් අස් කරන්න හේතුව මොකද්ද කියන එක.